මේ දඹදිව හැදිලා තියෙන්නේ මචං එක දඹ ගහයලු තිබුණේ ඔකේ. නිගණ්ඨයෙක් ඇවිල්ලා දඹ අත්තක් කඩලා බිම ඇනලා මා එක්ක වාදෙට කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දඹ අත්ත පෙරලන්න කියලා කිව්වලු. කිසි කෙනෙක් ආවේ නැහැලු. හරි. ඊට පස්සේ තව එකෙක් ඇවිල්ලා සගන්ඨයෙක් ඇවිල්ලා තව දඹ අත්තක් කඩලා උත් ඇන්නලු බිම මා එක්ක වාද කරන්න කවුරු හරි පොරක් ඉන්නවා නම් වාරෙන් කියලා. දැන් මේ දඹ අතු දෙකම මචං මුල් අල්ලලා ගස් බවට පත් වුණාලු. ඔය වගේ මචං සූසැටක් දාර්ශනිකයෝ හිටියනේ බං බුද්ධ කාලීන භාරතේ. මේ ඔක්කොම අනිත් එක එක්ක වාදෙට යන්නේ නැහැ. අභිමුඛ වෙන්නේ නැහැ. උන් හැම එකම මචං දඹත්තක් කඩනවා, බිම ගහනවා. මා එක්ක වාද කරන්න පොරක් ඉන්නවා නම් වරෙන් කියලා වරලා. දැන් මචං මේකෙන් තමයි දඹදිව දඹ වනාන්තරයක් බවට පත් උනේ. ජම්බු ගස් ගොඩයි. ජම්බු ගාල. කුඹිත් සෑහෙන ඉන්න ඇති. ඉතින් ජම්බුවල කුඹි ඉන්නවනේ මචං. අර අපේ නළුවෙක් දවසක් මචං ඕ රස්සාව කරලා සල්ලි එකතු කරගෙන ප්‍රොස්ටිටියුට් කෙනෙක් ගෙනලා. නාගෙන මචං මුගේ අර ෆැන්ටසි එකට සියලු තැන් ඉඹිමින් උරමින් ආදර බස් තෙපලමින් මචං එන සාහිත්‍ය ලෝලිය. ඉතින් අර පරණ සංස්කෘත කාව්‍යවල තියෙනවා වගේ උපමාගේ. නකොට දිගටම ෆු ගානවා. මෙයාට තමයි මේක මල වදයක් කළා මුගේ වට කිසිම ප්‍රතිචාරයක් නැහැ නේ. මේක ඔලුව උස්සලා බැලුවලු. අර ගෑණි ජම්බු ගෙඩි ගන්නවලු කූමීට පිපිනවලු කනවලු. Samvela Kaya legend, this is legend.